ආයිබෝවන් ඔන්න අපි අදත් ඔබේ නිවසට ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික වැඩසටහන අරන් තමයි අවිල්ලා තියෙන්නේ. අපි අද පහුගිය දවස්වල කතා කරපු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් සහ ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් එකතු කරලා පරිපථයක් හදන්නයි යන්නේ. හොඳයි අපි අද ගණිත පරිපථයක් ගැන තමයි කතා කරන්න යන්නේ. අද අපි අර වෙනද කතා කරා වගේ එක පරිපථයකින් මේක හැදෙන්නේ. අද පරිපථ කොටස් ගණනාවකින් එකතු වෙලා තමයි මේ පරිපථය හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අර පරණ කතා කරපු මූලික સિદ્ધාන්ත සහ භාවිත කරපු IC සහ ඒ දැනුම පොඩ්ඩක් මතක් කරන් ඉන්න ඕනේ. මොකද අද පරිපථයේ කොටස් ගණනාවක් තියෙනවා. මම අද කරලා තියෙන්නේ අපි වෙනදා වෙන්වෙන්ව කතා කරපු පරිපථ එකට කරගෙන පරිපථයක් නිර්මාණය කරන්නයි. ඔබට මතක ඇති ගිය සතියේ මොකක්ද හැදුවේ? ඔය කියන්නේ බලන්න කවුන්ටර් පරිපථයක්. ඊට කලින් සතියේ අපි හදුවා 7 segment display driver පරිපථයක්. ඊටත් කලින් සතියේ අපි කතා කරා 7 segment display එකක් කතා කරන්නේ කොහොමද කියලා. ඊට පෙර වැඩසටහන් වල මතක ඇති ඔබට අපි කතා කරා sensor circuit ගැන, ඒ වගේම අඳුරට සංවේදී පරිපථයක් හදුවා. ඒ වගේම timer IC එකක් වෙන 555 භාවිතා කරලා monostable operation එක අපි ලබා ගත්තා. අපි අද මේ ඔක්කොම එකතු කරලා තමයි මේ ගණිත පරිපථයක් හදන්න සූදානම් වෙන්නේ. අපිට පුළුවන් මේ පරිපථයෙන් ඔබ දැකලා ඇති සමහර තැන් වලට ගියාම මොන හරි දෙයක් එතනින් පහ වුණාම 1යි ඊළඟට 2යි 3යි 4යි විදියට වෙනම 7 segment display එක දැర్శණය වෙනවා. ඉතින් ඔබලටත් කුතුහලයක් තියෙන නැතිද කොහොමද මේ පරිපථය වැඩ කරන්නේ කියලා. අපි අද ඒ කුතුහලය නැති කළා අපි කොහොමද අපි භාවිතා කරපු ඉලෙක්ට්‍රොනික්ස් එකතු කරගෙන එවැනි පරිපථයක් නිර්මාණය කරන්න තමයි අද ලෑස්ති වෙන්නේ. එහෙනම් අදත් කොලයක් පෑනක් අතර ගන්න. මොකද අපි පහු කියන දේවල් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. නැත්නම් වෙනදා තිබ්බ නෝට් එක ළඟ තිබ්බනම් පොඩ්ඩක් පෙරලා අපි බලමු. කමන්නේ ඒව නැතුණත් කමන්නේ මම අද මතක් කරනවා. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය කරන වටපිටාව කොහොමද නැත්නම් අවශ්‍ය කරන අපිට අවශ්‍ය කරන තියරි නැත්නම් පහුගිය කතා කරපු දේවල් මොනවද කියලා මතක් කරන් ඉවරලා ඒවා කොහොමද එකට කරන්න කියලා කතා කරලා අවසානයේදී අපි ප්‍රතිඵලය නිරීක්ෂණය කරමු කොහොමද පරිපථය කලස් කරගන්නේ කියලා. එහෙනම් අපි බලමු අපි මුලින්ම කතා කරපු අඳුරට සංවේදී පරිපථය නැත්නම් අපි ඔටෝමැටික් නයිට් ලැම්ප් එකක් හැදුවා නේද? අපි එකෙන් කොටස් කීපයක් අරගෙන බලමු කොහොමද අපේ පරිපථයට මේක එකතු කරගන්නේ කියලා. ඔන්න බලන්න මතක් කරගන්න මේ පරිපථය කොහොමද කියලා ඔයාලට මතකද බලන්න. හොඳයි. මේ තියෙන්නේ අපි එදා භාවිතා කරපු ඔටෝමැටික් නයිට් ලැම්ප් එකට භාවිතා කරපු පරිපථයේ කොටසක්. බලන්න මතකද මේ පරිපථය මොකක්ද කියලා? මොකක්ද මේ තියෙන IC එක? ඔය LM741. මොකටද අපි op amp පාවිච්චි කරේ? මතකද? ඔව් මතක ඇති නේද? කම්පැරේටර් එකක් විදිහට අපි op amp එක පාවිච්චි කළා. පොඩ්ඩක් බලමු data sheet එක මතක් කරලා කොහොමද තියෙන්නේ කියලා නේ. ඔව් බලන්න මේ data sheet එක මම හිතන්නේ ඔබ ගාවත් මේ data sheet එක දැන් ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු මොකක්ද LM741 කියන්නේ නේද? LM741 කියන්නේ operational amplifier එක. අපි කිව්වා මේක පාවිච්චි කරන්න පුළුවන් නොඑක් ක්‍රම වලට නේද? මේ වගේ මේ IC එකේ අපිට තියෙන පින් 8ක්. අපි එයින් input දෙකක් තියෙනවා කියලා කතා කරා, output එකක් තියෙනවා කියලා කතා කරා. මම හිතන්නේ මතක ඇති ඔබලට නේද? මේ බලන්න අපිට තියෙනවා දෙවෙනි සහ තුන්වෙනි පින් එකේ input, ඒ වගේම 6 වෙනි පින් එකෙන් output, ඒ වගේම මේකට supply දෙන්න ඕනි 7 වෙනි පින් එකට සහ 4 වෙනි පින් එකට. ඒ වගේ අපි කිව්වා මේක භාවිතා කරන්න පුළුවන් කියලා සංසන්දකයක් විදිහට. ඒ වගේ අපි කතා කරා මේක කොහොමද මොන හරි දෙයක් සංසන්දනය කරන්න, කම්පෙයාර් කරන්න භාවිතා කරන්න කියලා මතක ඇති. පොඩ්ඩක් මතක් කරගන්න මේ සර්කිට් එකත් එක්ක. මේ බලන්න මේ පරිපථය. බලන්න මේ සංකේතය දැන් අඳුරනවා නේද? මොකක්ද මේ සංකේතය? LDR නැත්නම් light dependent resistance නැත්නම් අපි කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධය. මොකක්ද මෙයාගෙන් වෙන කාරණාව? මොකක්ද මෙයාගෙන් වෙන ක්‍රියාව? මෙයා තමයි ආලෝකය අඳුරගන්නේ. ඒ වගේම ආලෝක තත්ත්වය අනුව මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එයා තවත් ප්‍රතිරෝධයක් සමග මොකද කරලා තියෙන්නේ? සීරීස් කරලා තියෙන්නේ. එතන මොකද්ද මේ තියෙන්නේ? වෝල්ටේජ් ඩිවයිඩර් නැත්නම් විභව බෙදුම. මේ තියෙන්නේත් මොකක්ද? මේ තියෙන්නේත් වෝල්ටේජ් ඩිවයිඩර් තමයි. හැබැයි වේරියබල් රෙසිස්ටර් එකක් තියෙන නිසා මොකද කියන්නේ? ඇඩ්ජස්ටබල් වෝල්ටේජ් ඩිවයිඩර්. මතක් කරගන්න කම්පැරේටරේ ක්‍රියාව. මේ තියෙන්නේ op amp එක කම්පැරේටර් එකක් විදිහට භාවිතා කරන පරිපථය. මොකද වෙන්නේ? මේ ධන කියන පින් එකේ වෝල්ටේජ් එක කවදා හරි දවසක ඍණ ඉන්පුට් එකේ වෝල්ටේජ් එකට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? අවුට්පුට් එක සැපයුම් විභවය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ කොයියම් මොහතක මේ ඉන්වර්ටිං ඉන්පුට් එකේ වෝල්ටේජ් එක නන් ඉන්වර්ටිං ඉන්පුට් එකේ වෝල්ටේජ් එකට වඩා වැඩි වුණොත් නැත්නම් මේ ඍණ ඉන්පුට් එකේ වෝල්ටේජ් එක ධන ඉන්පුට් එකේ වෝල්ටේජ් එකට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? අවුට්පුට් එක බිඳුව පැත්තට සම්බන්ධ වෙනවා. දැන් මේ බලන්න මම මේක ප්‍රස්ථාරකෙමුත් ලකුණු කරලා තියෙනවා නේද? මේ බලන්න මොකද තියෙන්නේ මේකේ? මෙතන වෝල්ටේජ් අවස්ථා දෙකක් තියෙනවා. වෝල්ටේජ් තිබෙන හෝ වෝල්ටේජ් නැති අවස්ථාව. අපි මේක තමයි භාවිතා කරන්නේ එහෙනම් ආලෝකය අඳුර ගන්න නැත්නම් මොන හරි දෙයක් අපි දැන් කවුන්ට් කරන්න බෑනේ, ඒක අඳුර ගන්න බෑනේ. එහෙනම් මේක තමයි අපේ සෙන්සර් පරිපථය. ඔන්න එහෙනම් මතක් වුණා නේද? 741 කොහොමද භාවිතා කරන්නේ කම්පැරේටර් එකක් විදිහට නැත්නම් ආලෝකය අඳුර ගන්න.
හොඳයි. ඊළඟට මතකද ඔයාලට පාවිච්චි කර අපි 555 IC එක. මොකටද ඒක භාවිතා කරේ? ටයිමරයක් කියලා මතකයි නේද? මං හිතන්නේ පොඩ්ඩක් මතක නැත්තම් මතක් කරගමු. බලන්න මේ data sheet එක ඔයාලා ගාවක් තියෙනවනේ ඉක්මනින් පෙරලා ගන්න. පෙරලාගෙන මොකද කරන්න ඕනේ? 555 data sheet එක පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් මතක් කරගමු. අපි පහුගිය පාඩම් වල කතා කරපු දේවල්. බලන්න නේද මගෙත් එක්කම බලමු. ඔව් මේ බලන්න. LM 555. අපි මේක තමයි පාවිච්චි කරේ ටයිමර් IC විදිහට. මේක භාවිතා කරන්න පුළුවන් නොඑක් ආකාර ගැන අපි කතා කරා. බාහිරින් ප්‍රතිරෝධ දෙකක් හෝ එකක් හෝ එක් කැපැසිටරයක් භාවිතා කරලා අපිට පුළුවන් මේකෙන් නොඑක් ඇප්ලිකේෂන්ස් විදිහට භාවිතා කරන්න. මේ බලන්න. මේ පිටුව කටට හම්බුණාද? මොකද්ද? මොනෝස්ටේබල් ඔපරේෂන් එක. මොකක්ද මොනෝස්ටේබල් ඔපරේෂන් එක වෙන්නේ? අපි ගාව තියෙන ට්‍රිගර් පින් එකක්, ඒ වගේම අවුට්පුට් එකක් තියෙන. ඒ වගේම මෙන්න මේ ආකාරයට පරිපතය අමුණ ගන්නවා. මම හිතා මතක ඇති නේද? මේ RA රෙසිස්ටන්ස් සහ C1 කැපැසිටරෙන් තමයි අපිට අවශ්‍ය කරන කාලය ලබා ගත්තේ. කොහොමද ඒක සිද්ධ වුනේ? ට්‍රිගර් ඉන්පුට් එක නැත්නම් ට්‍රිගර් පල්ස් එකක් ලැබුණම බලන්න මේ ට්‍රිගර් කියන පින් එකට මෙන්න මේ ආකාරයේ වෝල්ටේජ් වෙනසක් වුණා. මොකද වෙන්නේ? අවුට්පුට් එක යම්කිසි කාලයක් ලබා දීලා නැවතත් බිඳුව තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ ඩිලේ එක නැත්නම් කාලය අපි කිව්වා මේ ප්‍රතිරෝධය සහ මේ දාරිත්‍රික මත තමයි රඳා පවතින්නේ කියලා. මම කැමතියි අපි මේ හදපු සර්කිට් එක අපි මේ දත්තේ මේ ඩේටා ෂීට් එක කියවලා හදාගත්ත නැත්නම් අපි නිර්මාණය කරගත්ත සර්කිට් එක නැවතත් මතක් කරන්න. බලන්න ඔය කට්ටිය ගාවත් මේ සර්කිට් එක තියෙන්න ඕනේ. මේ බලන්න මේ සර්කිට් එක තියෙනවද කියලා. මෙන්න අපි භාවිතා කරපු 555 මොනෝස්ටේබල් සර්කිට් එක. අපිට දා ගණන් කරපුවම අපිට ආවේ තප්පර 11ක්. මම ඒක තප්පර 11ක් භාවිතා කරන අපිට භාවිතා කරන්න ඕනේ CI CI මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක. මම ඒක තප්පර 1.1කට පරිවර්තනය කරගත්තා කැපැසිටරය 10 ගුණයකින් අඩු කළා. මේ බලන්න මේක තමයි ට්‍රිගර් ඉන්පුට් එකේ තියෙන නැත්නම් දෙවෙනි පින් එකේ තියෙන වෝල්ටේජ් අවස්ථාව. මේ මම පහලින් ලකුණු කරලා තියෙන අවුට්පුට් අවස්ථාව. දැන් මොකද වෙලා තියෙන්නේ? වෝල්ටේජ් එක ධනයේ සිට බිඳුව දක්වා වෙනස් වුණා. මොකද උනේ? අවුට්පුට් එකක් ලැබෙන්න පටන් ගත්තා. දැන් ඇයි මම මේක කතා කරේ කියලා දැන් ඔන්න පොඩ්ඩක් තේරෙන්න ඕනි. දැන් මම සර්කිට් දෙකක් කතා කරා. මොකක්ද ඒ සර්කිට් දෙක? ඔව් අඳුරට සංවේදී පරිපතය නැත්නම් ලයිට් සෙන්සින් සර්කිට් එකයි 555 මොනෝස්ටේබල් සර්කිට් එක ඇප්ලිකේෂන් එකයි කතා කරේ. මම දැන් දෙන්නෙක් කතා කරා. දැන් තියෙන්න ඕනේ නේද? ඔයාලා දැක්කා සෙන්සර් සර්කිට් එකේ අවුට්පුට් එක කොහොමද වෙන්නේ? වැඩි වෝල්ටේජ් අවස්ථාවක සිට අඩු වෝල්ටේජ් අවස්ථාවකටපත් වුණා. ඒ වගේම 555 සර්කිට් එකේ මොකද වෙන්නේ? අර ට්‍රිගර් කියන පින් එකට වෝල්ටේජ් වෙනසක් වුණාම ධනයේ සිට බිඳුව පැත්තට වෝල්ටේජ් වෙනසක් වුණා. මොකද උනේ? ඔව් අවුට්පුට් එකක් ලබා දෙන්න ගත්තා යම් කිසි කාලයක්. දැන් නිකන් මොන හරි දෙයක් තේරෙනවද? ඔව් එහෙනම් මොකද වෙන්න ඕනි? අපේ අර 741 සර්කිට් එකේ අවුට්පුට් එක 555 ට්‍රිගර් ඉන්පුට් එකට දුන්නා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන් වෝල්ටේජ් වෙනසක් වුණාම නැත්නම් ආලෝකයේ වෙනසක් වුණාම යම්කිසි කාලයක් ලැබෙන පල්ස් එකක් ලබා ගන්න. ඔන්න දැන් ටික ටික මතක් වෙනවා. අපි දැන් පහුගිය දවස්වල කතා කරා ක්ලොක් පල්ස් කියන්නේ මොනවද? ට්‍රිගර් කරන්නේ කොහොමද? කියන දේවල් අපි කතා කරා. දැන් ඔන්න අපි ක්‍රමයෙන් මේවා එකින් එක අමුණගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. අපි එහෙනම් තවදුරටත් සාකච්ඡා කරලා බලමු අපිට තව මොනවද ඕනි කියලා අපේ කවුන්ටර් සර්කිට් එක හදාගන්න. මේ බලන්න මේ මොකද්ද කියලා. හොඳයි. දැන් අපි ඊළඟට පෙළ ගන්න ඕනි ගිය සතියේ කතා කරපු කවුන්ටර් සර්කිට් එකට භාවිතා කරපු IC එක. මොකක්ද නම්බරේ කියන්න බලන්න. 4511 නෑ 4511 භාවිතා කරේ 7 සෙග්මන්ට් එක ඩ්‍රයිව් කරන්න. එහෙනම් මොකක්ද? ඔව් බොහොම හොඳයි 74යි 160. අපි එහෙනම් ඒ ඩේටා ෂීට් එකත් පෙළගමු බලන්න. මේ තියෙන්නේ 74යි 160 නැත්නම් අපි අවශ්‍ය කරන කවුන්ටර් සර්කිට් එකට අවශ්‍ය කරන දත්ත සටහන. දැන් මේක පොඩ්ඩක් මතක ඇති නේද? අපිට මේකේ ක්ලොක් පල්ස් එකක් ලබා දුන්නම අවුට්පුට් එක එකින් එක වෙනස් වෙවි යනවා. බලන්න මේ සර්කිට් එකත් අපි පොඩ්ඩක් බලමු. අපි මෙන්න මේ ඩේටා ෂීට් එක භාවිතා කරලා තමයි මේ සර්කිට් එක ගිය සතියේ නිර්මාණය කරගත්තේ. බලන්න අපි ගිය සතියේ කතා කරපු සර්කිට් එක මේක නේද? 74 160 කොහොමද අපි මේ පින් වලට මොනවද කරන්න ඕන කියන දේ ඩේටා ෂීට් එක කියවුවා. මේ පින් ටික ධන පැත්තට සම්බන්ධ වෙන්න ඕනි. ඒ වගේම මේ අපිට පුළුවන් ප්‍රීසෙට් කරන්න. ඒ ඉන්පුට් ටික බිඳුව පැත්තට සම්බන්ධ වෙන්න ඕනි. අපි අවුට්පුට් ටික නිරීක්ෂණය කරන්න LED 4ක් යොදාගත්තා. මේ බලන්න ඩෙසිමල් විදිහට කවුන්ට් වෙනවා. මොකද වෙන්නේ? මේ ක්ලොක් පල්ස් එකක් ලැබුණම මේ අවුට්පුට් එක එක සැරයක් ඉන්ක්‍රිමන්ට් වෙනවා නැත්නම් වැඩි වෙනවා. බලන්න ඩෙසිමල් බිඳුව කොහොමද පෙන්වන්න ඕනි? බිඳුවයි. ඒ වගේම ඩෙසිමල් 1 ඩිජිටල් වලින් කොහොමද පෙන්වන්නේ? නැත්නම් බයිනරි වලින් 0.1. මෙන්න මේ ආකාරයට මෙතන ක්ලොක් පල්ස් එකක් ලැබෙන්න උත්තරයකින් එක වැඩි වීගෙන යන එක. සඳහන් කවුන්ටර් එකක් කියලා කියන්නේ. ඒ වගේම ඊට අදාළ මේ දශමයේ සංඛ්‍යාව වලට අදාළ ද්විමේ සංඛ්‍යාවල උත්තරය අපිට වෙනස් වෙනවා. මෙන්න මේ අවුට්පුට් ටිකෙන් ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔන්න අපි කොටස් 3ක් කතා කරා. කවුද ඒ කොටස් 3?
LM741 එකෙන් හදාගත්ත කම්පැරේටර් සර්කිට් එක අපි එකෙන් ආලෝකය අඳුරගත්තා. ඊට පස්සේ අපි කතා කරා 555 භාවිතා කරලා මොනෝස්ටේබල් ඔපරේෂන් එක හදාගන්න හැටි. එකෙන් 555 ට්‍රිගර් පින් එකේ වෝල්ටේජ් එක වැඩි අවස්ථාවක් සිට අඩු අවස්ථාවකටපත් වුණොත් අවුට්පුට් එක යම්කිසි කාලයක් හයි වෙලා තිබිලා ආයෙත් නැවතත් බිඳුව පැත්තට සම්බන්ධ වෙනවා. අපි ඒ වගේම කතා කරා මොකක්ද කවුන්ටර් IC එක නැත්තම් 74160 භාවිතා කරලා කොහමද ඩිජිටලි කවුන්ට් කරගන්නේ කියලා. දැන් මොන හරි සම්බන්ධයක් තේරෙනවද? ඔව් දැන් අපි කලින් නම් සර්කිට් දෙක එකට කරා. මොකද කරේ 741 අවුට්පුට් එක අපි 555 ට්‍රිගර් ඉන්පුට් එකට දුන්නම ආලෝකයේ වෙනසක් වුණොත් එහෙම අපිට යම්කිසි කාලයක ක්ලොක් පල්ස් එකක් ලබා ගන්න පුළුවන්. නැත්නම් යම්කිසි කාලයක වෝල්ටේජ් එකක් තිබෙන සිග්නල් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැක්කා 74160ට ක්ලොක් පල්ස් එකක් දුන්නොත් අර අවුට්පුට් එක එකින් එක ඉහළට වෙනස් වෙන නැත්නම් ඉස්සලාම තිබ්බනම් 0.4ක් අවුට්පුට් එකේ ඩිජිටල් විදිහට දෙවෙනි අවස්ථාවට ක්ලොක් පල්ස් එක ලැබුණාම මොකද වෙන්නේ 0.3යි 1 බවට පත් වෙනවා. තව ක්ලොක් පල්ස් එකක් ලැබුණාම මොකද වෙන්නේ? තව එකක් කවුන්ට් වෙන්න වෙන්නේ නම් 2 වෙන්න ඕනේ. කොහොමද 2 ලියන්නේ? 0.1යි 0. දැන් ඔයාලට හොරුයි නේද ඩිජිටල් වලින් කොහොමද කතා කරන්න කියලා. ඒකත් දැන් සාමාන්‍ය ඉලක්කම් භාවිතයක් වෙලා තියෙන්නේ. දැන් මොකක් හරි අදහසක් එනවද දැන් ඇයි දැන් පරිපත තුනක් කතා කරා. මොකද වෙන්න ඕනේ එහෙනම් 741 අවුට්පුට් එක 555ට දුන්නම එයාගෙන් ක්ලොක් පල්ස් එකක් ජෙනරේට් වෙනවා. එයාගේ අවුට්පුට් එක 74160 ක්ලොක් පල්ස් එකට ඉන්පුට් කරොත් මොකද වෙන්නේ? එයාට ක්ලොක් පල්ස් ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? අපි දැන් සර්කිට් එක තරමක් දුරට අරන් ඇවිල්ලා තියෙන්නේ. තව දැන් ඩිස්ප්ලේ කරන්න විතරයි තියෙන්නේ. මොකද වෙන්න ඕනේ 741කින් නැත්නම් LDR එකකින් අපි ආලෝකයේ වෙනස ලබා ගත්තා. එයා 741 කම්පැරේටර් සර්කිට් එකට දීලා ආලෝකයේ වෙනස ලබා ගත්තා. එයාගෙන් ලැබෙන සිග්නල් එකෙන් හොඳ ක්ලොක් පල්ස් එකකුත් ජෙනරේට් කරගත්තා. ඒ උත්තරේ 774,160ට ලබා දීලා එකින් එක ඉන්ක්‍රිමන්ට් කරගන්නත් පටන් ගත්තා. දැන් අපි ගාවට ඩිජිටලි කවුන්ටර් එකක් තියෙනවා. නැත්නම් ඩිජිටල් උත්තර ටික එකින් එක කවුන්ට් වෙලා එනවා. දැන් අපිට මේක බලන්නත් එපා නේද? එහෙනම් මොකටද අපි මොකක් හරහාද මේක බලන්නේ? ඔව් කියන්න බලන්න. ඔව් LED දාගෙන බලන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි නේද? එහෙනම් තව කල්පනා කරන්න බලන්න. ඔව් බොහොම හොඳයි. අපි කතා කරා 7 segment display නේ නැත්නම් සප්ත ඛණ්ඩ දර්ශක අර 8 ඉලක්කම තියෙන නේද? අපි ඒවා පත්තු කරලා බැලුවා. ආකාර කීයක් තියෙනවද 7 segment? ඔය කියන්න බලන්න. බොහොම හොඳයි මොනවද? common anode, common cathode. මම කැමතියි පොඩ්ඩක් මතක් කරන්න. අපි අද භාවිතා කරන්නේ common cathode නිසා පොඩ්ඩක් බලමු මේක සැකස්ම කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න. මම හිතන්නේ ඔබ කට්ටිය ගාවත් මේක තියෙනවා. LED 7ක් අරගෙන ඒ වගේ කැතෝඩ් ටික එකට කරගත්තම නැත්නම් කොමන් කරගත්තම නිර්මාණය වෙනවා කොමන් කැතෝඩ් 7 segment display එකක්. ඒ වගේම ඇනෝඩ් ටික අරගෙන අපිට වෙනම අරන් තියෙනවා. මම හිතන්නේ ඔබට මතක ඇති නේද? ගිය සතියේ මේ වගේ අග්‍ර හඳුනගත්ත. දැන් මේක අපිට එක පත්තු කරන්න ඕන නම් කොහොමද කරන්න ඕනේ? ඔව් මේ බල්බ දෙකම පත්තු කරන්න ඕනේ. අපි සති 3කට විතර කලින් මම හිතන්නේ මේකේ අග්‍ර හඳුනගත්තා. අපි අග්‍ර ටිකත් පොඩ්ඩක් මතක් කරගනිමු. හොඳයි. මේ තියෙන්නේ ඒ අග්‍ර ටික. ඔබට මතක ඇති නේද? මේ segment වලට ස්ටෑන්ඩඩ් නම් තියෙනවා නේ නැත්නම් සම්මත ලෝකේ සම්මත විදියට මේක නම් කරලා තියෙන්නේ. මෙන්න මෙයාට කියන්නේ A, මෙයා B, C, D, E, F, G. ඒ වගේම මේවා ඇතුලින් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පිළිබඳ අපි සති කිහිපයකට කලින් කතා කරා. ඒ අනුව හොයාගත්ත ටික ඔන්න තියෙනවා. මේ පින් දෙක මොනවාද? මේ දෙන්නම කොමන් පින් එක. මෙයාලා. ඔව් මේ තියෙන්නේ A පින් එක, B බල්බෙට දාලා පින් එක නැත්නම් ඇනෝඩය. මේ තියෙන ඩෙසිමල් පොයින්ට් එක මේ දශම ස්ථානයේ පෙන්වන එකට අදාළ LEDA ඇනෝඩ් එක C D E G F. දැන් අපිට මේ ටික දැන් යා කරන්නත් ඕනේ නේද? මම හිතන්නේ ඔයාලටත් දැන් මේ ටික මතක ඇති. නැත්නම් ඔය කට්ටියත් ඔයාලත් මේක අඳුරගත්තා. හොඳයි. දැන් ඔන්න අපි කොටස් ගණනාවක් කතා කරා. මොනවාද මේ කොටස් ගණනාව? LDR එක, කම්පැරේටරය, 555 මොනෝස්ටේබල් ඔපරේෂන් එක, ඒ වගේම මොකද්ද? ඒ වගේම කවුන්ටර් IC එක 74160. ඊට පස්සේ අපි කතා කරා 7 segment display එක. අපිට දැන් එක පැත්තකින් මේ උත්තරේ අරන් ඇවිල්ලා තියෙනවා. මොකක්ද? අපි දැන් ඩිජිටලි කවුන්ට් කරන් තියෙන්නේ. කොහොමද අපේ අවුට්පුට් ටික තියෙන්නේ? 0.0 පළවෙනි අවස්ථාවේ, දෙවෙනි අවස්ථාවේ ආලෝක වෙනසක් වුණොත් එimhe ක්ලොක් පල්ස් එකක් ලැබෙනවා. ඒ ක්ලොක් පල්ස් එක 74160 ලැබුණම උත්තරේ වෙනස් වෙනවා 0.0.01. නැවතත් ක්ලොක් පල්ස් එකක් ලැබුණොත් කොහොමද වෙනස් වෙන්නේ? 0.0.1. ඒ වගේම පැත්තක තියෙනවා 7 segment display එකක්. දැන් අපි දන්නවා ඒක කොහොමද දල්ව ගන්නෙත් කියලා. අපිට පුළුවන් කොමන් වෙලා තියෙන අග්‍රය නැත්නම් ඇනෝඩ් අග්‍රයට ඍණ වෝල්ටේජ් එකක් දීලා අවශ්‍ය ඉලක්කම දල්වා ගන්න අවශ්‍ය සෙග්මන්ට් වලට ධන වෝල්ටේජ් එකක් දෙන්න ඕනි. දැන් මේ දෙපැත්ත යා කරගන්නයි ඕනි. එහෙනම් මේ දෙපැත්ත යා කරගන්න 7 සෙග්මන්ට් එක ඩිස්ප්ලේ එක ඩ්‍රයිව් කරන්න ඕනි. එහෙනම් ඒකට මොකක්ද භාවිතා කරන්න පුළුවන්? ඔව් ඔයාලා කලින් කිව්වා වගේ 45යි 11 එකට භාවිතා කරන්න ඕනි. අපි පොඩ්ඩක් ඩේටා ෂීට් එකත් මතක් කරගමු නේද?
මේ බලන්න. අපි දැන් සති ගණනාවට කලින් කතා කරපු data sheet එක මම හිතනවා ඔය කට්ටියවත් මේක ඇති නේද 45 11. මොකක්ද BCD2 7 segment driver. ඒ වගේම මට මතකයි මේකේ කොහොමද අපි පින් හඳුනාගත්තේ නැත්නම් ඒවා සම්බන්ධ කරන්න කොහොමද සම්බන්ධ කළ යුත්තේ කෙසේද කියන එක truth table එක කියවලා කතා කරා. input වලට මේ ABCD කියන input වලට මෙවැනි උත්තර ලැබුණොත් අපිට output වලින් ABCD වලින් මේ උත්තර ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව control pin තුනක් තියෙනවා. LT bar, BI bar, LE කියන ඒවා. අපි ඒවත් මේ 7 segment එක display කරන්න ඕන නම් මොනවද කරන්න ඕන කියන කාරණා කතා කරා නේද? අපි එනම් පොඩ්ඩක් ඒ සර්කිට් එකත් මතක් කරගනිමු. මේ ඇසුරෙන් හදාගත්ත සර්කිට් එක. අපි 45 11 භාවිතා කරලා හදාගත්ත සර්කිට් එක තමයි දැන් ඔන්න මම මතක් කරන්නේ. මම හිතන්නේ ඔයාලගෙත් පොත ඇතුලේ හරි ඔය තියෙන ලිපි ගොනු ඇතුලේ හරි ඒ සර්කිට් එක හැටි පොඩ්ඩක් බලන්න. මම හිතන්නේ අපි සති 3කට විතර කලින් තමයි මේක කතා කරේ. හොඳයි. මතක නැත්තම් ඔන්න නේද? මෙන්න මේක මතක් කරගන්න පුළුවන්. මම මේ සර්කිට් එක තමයි නිර්මාණය කරගත්තේ. මේ තියෙන එතකොට අපේ 7 segment එක. ඇයි මේ ප්‍රතිරෝධහරහා සම්බන්ධ කරලා තියෙන්නේ? ඔව් මෙහෙන් එන්නේ 5 voltage නේද? 5 voltage එකක් අපිට LED එකට දෙන්න බෑනේ. ඒක නිසා අපි 470 ohm භාවිතා කරලා තමයි අපි මේක 7 segment එකට සම්බන්ධ කරේ. ඒ වගේම 7 segment එකේ common අග්‍රය ground එක පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේ මේ බලන්න අපි අර විශේෂ pin වල නැත්නම් control pin වලට මොනවද කරන්න ඕනේ කියලා function table එක කියවලා මේ දේවල් කරා. මේ BI bar සහ LT bar කියන එක ධන පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම LE කියන එක ඍණ පැත්තට නැත්නම් ground එක පැත්තට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙතනට අපිට digital input ලබා දුන්නොත් මෙතනින් ඒ දෙන digital input එකට අදාළ දශමයේ සංඛ්‍යාව මෙතනින් නිරූපණය කරනවා. හොඳයි බිඳුව පත්තු කරන්න ඕන නම් කීයද අපි දෙන්න ඕනේ මෙහෙන්? ඔව් මේ ABCD කියන ඔක්කොමටම voltage බිඳුව අවස්ථාව ලබා දෙන්න ඕනේ නේද? 8 පත්තු කරන්න ඕනේ නම් ඔව් හොඳයි 8 කියන්නේ කොහොමද අපි ලියන්නේ? බිඳුවයි 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 1 නේද? හොඳයි. එහෙනම් දැන් අර කලින් හදාගත්ත කවුන්ටරේ අවුට්පුට් එක මෙයාට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? ඔව් ඉබේම මෙතනින් කවුන්ටර් එකක් ඉන්ක්‍රිමන්ට් වෙනකොට අදාළ උත්තරේ මෙතන ලැබෙනවා. මේ උත්තරේ අරගෙන මෙයා මෙතන ඩිස්ප්ලේ කරනවා. හොඳයි. අපිට මේ ගණන පරිපතේ නැත්තම් කවුන්ටර් සර්කිට් එක හදාගන්න අවශ්‍ය කරන සියලුම අපිට අවශ්‍ය කරන දේවල් අපි කතා කරලා ඉවරයි. මොනවද අපි ගාව තියෙන්නේ? ඔව් සෙන්සර් සර්කිට් එක තියෙනවා, කම්පැරේටර් එක තියෙනවා, ඒ වගේම 555 මොනෝස්ටේබල් ඔපරේෂන් එක තියෙනවා. එයාගෙන් ලැබෙන උත්තරය අපි ගාව 74 160ට නැත්තම් කවුන්ටර් IC ට ලබා දුන්නා. එයාගෙන් ලැබෙන උත්තරය අපි 45 11 7 segment display drive එක ලබා දුන්නා. එයාගෙන් ලැබෙන පිළිතුර 7 segment එක display කරා. දැන් ඔන්න මේ ටික ඔක්කොම අපිට එකට කරගන්නයි ඕනි. එකට කරගෙන මේක අපිට අමුණුවන් නැත්නම් assemble කරා නම් අපේ circuit එක වැඩ කරගන්න ඕනි. මම ඊට කලින් කැමතියි මේක block diagram එකකින් උනුත් පෙන්වන්න නැත්නම් කැටි සටහනක් මගිනුත් අපේ මේ circuit එක පෙන්වන්න කැමතියි. මොකද මේක දැන් කොටස් ගණනාවක් තියෙනවා. අපි දැන් මේ වැඩසටහන් 20ක් තුල කතා කරපු දේවල් එකම පරිපතයකට ගොනු වෙලා විතරයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ අපිට මුල ඉඳන් මේ දේවල් හරියට තේරුම් ගත්තා නම් අපිට සිතට නැගෙන අදහසක් නිර්මාණය කරගන්න බොහොම පහසුයි. දැන් අපි මේ කතා කරන සර්කිට් කොහෙන්වත් බලලා ගත්ත ඒවා නෙවෙයි. අපිම data sheet කියවලා අපිමයි ඒවා නිර්මාණය කරගත්තේ නේද? දැන් ඔයලත් මගෙත් එක්කම සම්බන්ධ වුණා නේද? ඒතර ඔයලත් නිර්මාණය කරගත්ත සර්කිට් එකයි තියෙන්නේ. අපි එනම් මේක කැටි සටහනක නිරූපණය කරලා අපි බලමු එකට කළා ස්කෙමැටික් ඩයග්‍රෑම් එකක් කොහොමද අඳගන්නේ කියලා. අපි එහෙනම් කැටි සටහන පොඩ්ඩක් බලමු. නැත්නම් බ්ලොක් ඩයග්‍රෑම් එකේ මේ කොටස් ටික නිවැරදිව අඳුනා ගනිමු. නිවැරදිව පෙළගස්සමු. හොඳයි. මේ තියෙන්නේ එතකොට අපේ සර්කිට් එකට දාලා බ්ලොක් ඩයග්‍රෑම් එක. මම හිතන්නේ ඔබලත් නිර්මාණයක් කරගෙන මෙවැනි බ්ලොක් ඩයග්‍රෑම් එකකින් මේක ලකුණු කරන්න පුළුවන් නම් අපේ පරිපතේ ගලා යෑම අපිට බොහොම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරනකොට පහසුයි. මුලින්ම මොකක්ද තියෙන්නේ? සෙන්සර් සර්කිට් එක. මොකද්ද මේකට භාවිතා කරේ? අපි LDR එකක් භාවිතා කරලා සෙන්ස් කරන්න. ඒ වගේම ඒකෙන් එන අවුට්පුට් එක ලබා ගන්න නැත්නම් කම්පෙයාර් කරන්න පාවිච්චි කරා 741ක්. මේ මොකක්ද? ක්ලොක් ජෙනරේටර් එක. මොකක්ද අපි දැන් ක්ලොක් ජෙනරේටර් එක? ඔව් හොඳයි. 555. ඒකේ මොන ඔපරේෂන් එකද අපි භාවිතා කරේ? ඇස්ටබල් නෑ මොනෝස්ටේබල් ඔපරේෂන් එක නේද? හොඳයි. ඊට පස්සේ මොකද කරේ අපි? එයාගේ උත්තරය අපි කවුන්ටර් සර්කිට් එක ලබා දුන්නා. අපි භාවිතා කරපු කවුන්ටර් සර්කිට් එකේ නම්බර් IC එකේ නම්බරේ කීයද? 74යි 160. එයාගෙන් ලැබෙන උත්තරය, එයාගෙන් ලැබෙන ඩිජිටල් උත්තරය ටික අපි මොකද කරේ? 7 segment display driver IC එක ලබා දුන්නා. මොකද්ද නම්බරේ? 45යි 11. එයාගෙන් ලැබෙන උත්තර ටික අපි 7 segment display එකට ලබා දුන්නා. එහෙනම් මේක තමයි අපේ පරිපතයේ තියෙන block diagram එක. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ schematic diagram එක. ඉතින් අද ලොකු විශේෂ schematic diagram එකක් කතා කරන්නේ අර පරිපත ටික එකින් එක අමුණ ගන්නයි තියෙන්නේ. එහෙනම් ඔන්න මම අමුණලා කට්ටිය ලබා දෙනවා. මම හිතන්නේ ඉක්මනින් මේක පොතේ අඳගත්තා නම් හොඳයි. හැබැයි ඉතින් ඕනෙත් නැහැ නේද? ඔයාලට දැන් මේ සර්කිට් ටික ඔක්කොම තියෙනවා. එකට කරගන්නයි තියෙන්නේ. අපි ඉතින් හොඳට කතා කරන්නේ නේද කොහොමද මේ ටික එකතු කරන්නේ කියලා. හැබැයි කමන්නේ නැහැ. එහෙනම් මේකත් ඔන්න බලන්න පොඩ්ඩක් සටහන් කරගන්න.
හොඳයි. ඒතර මේ තියෙන්නේ අපි කතා කරපු අපේ සෙන්සර් පරිපථය. මේ තියෙන තුරු 555 මොනෝස්ටේබල් ඔපරේෂන් එක භාවිත කරපු පරිපථය. ඒතර මේ තියෙන්නේ අපේ කවුන්ටර් පරිපථය. ඒතර මේ තියෙන්නේ අපේ 7 segment display drive එක. මේ තියෙන 7 segment display එක. බලන්න දැන් මෙයාගේ output එක trigger input එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මෙයාගේ output එක ඔයාගේ output එක සම්බන්ධ කරන්න ඕනේ මෙයාගේ clock pulse කියන pin එකට. එහෙනම් මෙයාගේ output මේ digital උත්තර ටික නැත්නම් digital output එක සම්බන්ධ කරන්න මෙයාගේ digital input වලට. ඒතර මතක තියාගන්න නේද මෙයාගේ A කියන නැත්නම් LSB නේද least significant bit එක මෙයාගේ සම්බන්ධ කරන්නත් ඕනේ LSB least significant bit එකට. නැත්නම් අනිත් පැත්තට තමයි counter නැත්නම් වැරදි උත්තර තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේ මේ output එක නිවැරදිව ඒක A අග්‍රේටත් B කියන පින් එක B අග්‍රේටත් C කියන පින් එක C අග්‍රේටත් ආදී විදියට සම්බන්ධ කරන්න ඕනේ. හොඳයි. අපි එනම් මේ ටික අපි ගාව තියෙන බ්‍රෙඩ් බෝඩ් එකේ ක්ලාස් කළා. අපි බලමු කවුන්ට් කරන්න පුළුවන්ද කියලා. මොන හරි දෙයක් ඉස්සරහින් යනකොට එකක් ඉන්ක්‍රිමන්ට් වෙනවද නැත්නම් එක පෙන්නනවද? තව එකක් ගියාම දෙක විදියට පෙන්නනවා. ස්වයංක්‍රීයවම පෙන්නනවද කියලා. හොඳයි. මම එනම් මේ පරිපථය ඔන්න එකලස් කරා දැන්. එහෙනම් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට කලින් නේද කොටස් ටික පොඩ්ඩක් අඳුරගනිමු නේද? සමීප දසුණකට ගිහිල්ලා අපි කොටස් ටික අඳුරගනිමු. මම හිතනවා ඔබටත් නිවසේ දුර මේ වගේම පරිපථය එකලස් කරගන්න පුළුවන්. හොඳයි අපි බලමු එහෙනම් අපේ මේ සමීප දසුණ. හොඳයි අපි දැන් පරිපථය නම් කොටස් ටික අඳුරගනිමු. මේ තියෙන්නේ අපේ සෙන්සර් පරිපථය නේ. ඊට පස්සේ මේ තියෙන අපේ සෙන්සර් පරිපථය LDR එක සම්බන්ධ වෙලා තියෙන සෙන්සර් පරිපථය. මේ තියෙන යාගේ LM741 කියන කම්පැරේටර් IC එක. ඊට පස්සේ යාගේ උත්තරේ අපි ගින් සම්බන්ධ කරලා තියෙනවා 555 කියන IC එකට. ඒ වගේම යාගේ උත්තරේ අපි සම්බන්ධ කරලා තියෙනවා 74160ට. එයාගේ උත්තරේ සම්බන්ධ කරලා තියෙනවා 4511 කියන 7 segment display drive IC එකට. ඒ වගේම යාගේ output එක සම්බන්ධ කරලා තියෙනවා අපේ 7 segment අපි කඩෙන් ගෙන ආපු 7 segment එකකට. අපි නම් බලමු කොහොමද අපේ ප්‍රතිඵලය නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා නේද? බලමු නම් මේ ඉස්සරහින් අපි දැන් පරිපථයේ දැන් ඔන්න පේනවා ඔබට අපේ 7 segment display එකේ බිඳුව display වෙලා තියෙනවා. බලමු මේ ඉස්සරහින් නේද? අපි පෙට්ටියක් ආවලා බලමු කවුන්ට් කරනවා කියලා එකවන්න බලමු. දැන් පෙට්ටියක් පරිපථයේ ඉස්සරහින් ගියා ඒක අඳුරගත්තා 1යි කියලා මේක display කරා. දැන් ආයෙත් මොකද වෙන්න ඕනේ? දැන් ආයෙත් පෙට්ටියක් ඉස්සරහින් ගියොත් මේ sensor circuit එක ඉස්සරහින් ගියොත් මොකද වෙන්න ඕනේ? දෙක විදිහට කවුන්ටරේ කවුන්ට් කරලා display කරන්න ඕනේ. බලන්න නේද? දැන් දෙක විදිහට display වෙනවා. අපි බලමු එහෙනම් තවත් සැරයක් අපි මේ පෙට්ටියක් ඉස්සරහින් යවලා බලන්න ඕන තුන්වෙනි පෙට්ටියක් ගියා. නම් 3 කියලා අප්ඩේට් කරා. බලන්න මේ පරිපථයේ දැන් LDR circuit එකෙන් මොකද කරන්නේ? මේ පෙට්ටිය අඳුර ගන්නවා. ඒ වගේම ආලෝකයේ ප්‍රතිරෝධය බාට වෙනස් කළා. ඒ කම්පැරේටර් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කම්පැරේටරෙන් මේ අඳුර ගන්නවා ආලෝකය වෙනස් වුණා කියලා. ඒතර එයාගෙන් කම්පැරේටර් සර්කිට් එකෙන් කම්පෙයාර් කරලා එකක් ඔන්න අවුට්පුට් එක වෙනස් කරලා දෙනවා. ඒ අපි 555 සර්කිට් එකට සම්බන්ධ කරලා දෙනවා ට්‍රිගර් පරිපථයට. එයින් අපිට අවශ්‍ය කරන ක්ලොක් පල්ස් එක ජෙනරේට් කරලා දෙනවා. එය 74160ට සම්බන්ධ කරලා තියෙනවා. ඒකට ක්ලොක් පල්ස් එක ලැබිච්ච ගමන් ඩිජිටල් උත්තර එකක් ඉන්ක්‍රිමන්ට් කරලා නැත්නම් වැඩි කරලා දෙනවා. ඒ 4511ට සම්බන්ධ කරලා තියෙන නිසා 45ට 4511ට ලැබෙන ඩිජිටල් උත්තරය එකින් එක අප්ඩේට් කරමින් අපිට ඩිස්ප්ලේ එක මගින් පෙන්නලා තියෙනවා. හොඳයි. ඔන්න දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති කොහොමද අපි කලින් කතා කරපු ඉලෙක්ට්‍රොනික්ස් එකතු කරලා පරිපථයක් හදාගන්න කියලා නේද? එහෙනම් අපි අද හැදුවේ ඩිජිටල් කවුන්ටර් එකක් නැත්නම් ගන්න පරිපථයක්. මම හිතන්නේ ඔබට දැන් මෙවැනි නිර්මාණ කරන්න අවශ්‍ය කරන දැනුම ලැබී තිබෙනවා. ඉතින් මේ ඉදිරියටත් මේ දැනුම භාවිතා කරලා ඔබ නිර්මාණ කරන්න කියලා මම ආරාධනා කරමින් අද දවසේ වැඩසටහනෙන් අපි සමුගෙන යනවා. ආයිබෝවන්.